මේ මහසෑ මළුවේ ඵල සමාපත්තියෙන් නැගිටලා තියෙනවා. එහෙමයි. ඒ වගේම අපගේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ 10000ක් භික්ෂු සංඝයා පිරිවරාගෙන මේ මහසෑ මළුවේ සමාපත්තියෙන් වැඩ ඉඳලා තියෙනවා. අපගේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වරට ලංකාවට වැඩම කළාම ශාලිකා නෝනා මේ සෑ මළුවේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සමග මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සමග ඒ වෙනකොට අපගේ රාහුල මහරහතන් වහන්සේට අවුරුදු 14යි. එතකොට 14ක් 15ක් විතර රාහුල මහරහතන් වහන්සේ බගු කිම්බිල වගේ ස්වාමීන් වහන්සේලා මේ වගේ විශාල මහරහතන් වහන්සේලා 500ක් පිරිවරාගෙන අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ ඵල සමාපත්තියෙන් නැගිටලා රැය පහන් කරපු භූමියේ තමයි ශාලිකා නෝනා අපි මේ ඉන්නේ. ඒ නිසා බුද්ධ ගෞරවය කියන එක හරිය වැදගත් දෙයක් මේ ස්ථානෙට එනකොට. කෙනෙකුගේ අදහස තියෙන්න ඕන ජීවමාන භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්න එනවා කියන අදහස. හේතුව ශාලිකා නෝනා මේ මහසෑය තමයි දෙවියන්ට කෙලින්ම මනුස්ස ලෝකේ බලනකොට පේන තැන. මිනිසු පූජා වට්ටි අරගෙන පළතුරු අරගෙන එක තැන්වල යනවා වල්මත් වෙලා. ඉතින් මිනිසුන්ගේ කෙලෙස් ගොඩාක් බලවත් වෙලාවක් මේක. ඒතකොට එහෙම කෙලෙස් බලවත් වෙච්ච වෙලාවක අතුලාන්තයේ සංසුන් කරගන්න මේසා සුන්දර භූමියක් ලංකාවේ තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා ලංකාවේ හැම බෞද්ධයෙක්ම මාස 2කට වරක්වත් මේ මහසෑයට ඇවිල්ලා Tamanගේ සිත් මානසිකාරය කරමින් Tamanගේ සිත දෙස විමසමින් ඒ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්න පිළිවෙතින් පෙළ ගැහෙන්න ඕන වෙලාවක අපි ඉන්නේ. ඒක ඉතා වැදගත් දෙයක්. මේ මහසෑය කියන එක ඉතාම ගැඹුරු අර්ථයක් තියෙන තැනක්. එහෙමයි සමහර. ඒ අර්ථයට ශාලිකා නෝනා ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ඒ ප්‍රධාන හේතු කීපය තමයි මේ මහසෑය ඉදිවෙන ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේම උන්වහන්සේගේ සියසින් ආවර්ජනය කරපු දෙයක්. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් අදිෂ්ඨාන 5ක් සිද්ධ කරලා තියෙනවා. ඒ අදිෂ්ඨාන 5න් ප්‍රධාන එකක් තමයි මේ මහසෑය. එහෙමයි සමහර. ශ්‍රී මහ බෝධීන් වහන්සේ සම්බන්ධ අදිෂ්ඨාන කීපයක් තියෙනවා. තූපාරාමී සම්බන්ධ අදිෂ්ඨානයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කොට ස්වර්ණමාලී නමින් මේ මහසෑයක් ඉදිවීම අදිෂ්ඨානය කරලා තමයි පිරිනිවන් පෑවේ. ඒකට එහෙම විශේෂයෙන් අවධාරණය කරපු තැනක් පිරිනිවන් මංචකයේදී මුණ ගැහෙන්නේ නැහැ. ඒ මුණ ගැහෙන එකම දේ මේ. එතකොට මේ ස්ථානේ කොච්චර බලවත් තැනක්ද? මේ මහසෑයටම උඩින් තමයි දෙවිවරුන්ගේ සිළුමිණි සෑය පිහිටලා තියෙන්නේ. ඒ සිළුමිණි සෑයට උඩින් තමයි බ්‍රහ්ම තලවල බෝධිසත්වයන් වහන්සේගේ එදා මේ වස්ත්‍ර යුගල තැන්පත් කරලා ඉදි කරපු සෑයත් පශ්චාත් කාලීනව ධාතුන් වහන්සේලා විශාල පිරිසක් මහා බ්‍රහ්මයන් ප්‍රදාන ඒ බ්‍රහ්ම පිරිසගේ ආනුභාවයෙන් තැන්පත් කොට ඉදි කරපු සලුමිණි සෑයක් තියෙනවා. එතකොට අපිට තේරෙනවා සිළුමිණි සෑයයි සලුමිණි සෑයයි මේ මහා සෑයයි එකම රේඛාවක තමයි පිහිටලා තියෙන්නේ. එහෙමයි සමහර. ඉතින් කවුරු හරි කෙනෙක් දෙවියන්ගේ ආශිර්වාද බලාපොරොත්තු වෙනවා නම් මේ මහසෑ මළුවට එන ගොඩාක් මිනිස්සුන්ට කියන්න ගොඩාක් දේවල් තියාගෙන තමයි ওই සෑ මළුවට එන්නේ. එතකොට ඒ අය මේ සාමාන්‍යයෙන් පඩිපෙලින් උඩට ගොඩ වෙලා වැලි මළුවෙන් උඩට ගොඩ වෙලා ඉතින් මේ සෑයේ වටේටම කැරකිලා ඒගොල්ලෝ පහළට බහැලා යනවා. ඉතින් ඔවුන්ට කිසිම අදහසක් නැහැ. ජීවමාන භාග්‍යතුන් වහන්සේ වන්දනා කරන්න එනවා කියන අර්ථය නැහැ. ඒ නිසා මේ වසරේ මේ ආරම්භක පන්සිල් මළුවේදී අපි තා මෙත්සිතින් මේ මහසෑය වන්දනා කරන්න එන ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන් කියන උනිතා වැදගත් පණිවිඩයක් තියෙනවා. ජීවමාන භාග්‍යවතුන් වහන්සේ කියන සංඥාවට ඇතුලේ මියැදෙන්න දෙන්න එපා. ඒක මියදුනොත් මේ මහසෑයට ඇවිල්ලා ඔබ කරන කෘත්‍ය ප්‍රතිබල සම්පන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ මහසෑය කියන එකේ විශේෂ අර්ථ 4 පැත්තකින් ගොඩ නැගිලා තියෙනවා. එකක් තමයි ශාලිකා නෝනා දැන් අපේ ස්වාමීන් මේකේ සංස්කෘතික වටපිටාව ගැන සහ මේ වර්තමාන බෞද්ධයෙකුට මේ පූජනීය ස්ථානයේ තියෙන උණුසුම කොච්චර වැදගත්ද කියන එක පැහැදිලි කළා. එතකොට මම මේකේ ඉතාල වැදගත් දෙයක් කියනවා මේ මහසෑය කියලා කියන්නේ මිනිසුන්ගේ නිර්මාණයක් නෙමෙයි. දෙව් මිනිසුන්ගේ නිර්මාණයක්. දෙව් මිනිසුන්ගේ විතරක් නෙමෙයි රහතන් වහන්සේලාගේ නිර්මාණයක්. එතකොට මේ රජුරුවන්ගේ පුණ්‍ය එ르දියට ඉදිවෙච්ච මහසෑයක්. මේ මහසෑය ඉදි කරපු බාසුන් නැහැට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ බැල්ම තිබ්බා කියනවා මහසෑය ඉදි කරලා ඉවර වෙනකම්. එතකොට එහෙනම් අපිට තේරෙනවා දෙවියන්ගේද මිනිසුන්ගේද එකතු වෙන සාදුකාර මැදති තමයි මේ සෑය ඉදි වෙලා තියෙන්නේ. ඒක හොඳට පේනවා මේ මහසෑය ඉදි කරන අදහසට
අවකාශය ලැබෙනකොට එදා මෙතන ගොඩාක් වල් වැවිලා තනකොළ වැවිලා කටුපඳුරු වලින් වැහිලා තියෙද්දි එදා ගාමිණී අබේ රජතුමා මේ සෑමලුවට එනකොට දැක්කා ගල් තැඹක තියෙනවා. අනාගතේ ගාමිණී අබේ නමින් රජෙක් පහළ වෙලා මෙතන මහසෑයක් කරනවා කියලා දැක්කාම රජුරුවන් ඇඟ සීතල වෙලා ගියා. පරම්පර එවෙනකොට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අවුරුදු 200කට කිට්ටුයි. එහෙමයි ස්වාමීනි. එතන මිහිඳු මහරහතන් වහන්සේ වැඩ ඉන්න කාලේ මෙතන ගල් තැඹක් පිහිටවලා තියෙනවා. අනාගතේ දුටු ගැමුණු නමින් රජෙක් මෙතන මහසෑයක් කරනවා කියලා. එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේත් මේක සැලසුම් කරලා තියෙනවා. එහෙමයි. ඒක දැකලා රජුණනේ හරි ඇඟ සීතල වෙලා ගියා මේ මම ගැන නෙවෙයි කියලා තියෙන්නේ කියලා. ඒ වෙනකොට මේ ඇත්තටම මේ රජුණගේ ශ්‍රද්ධාවටයි මේක ඉදි වෙලා තියෙන්නේ. මේකේ තියෙන රජුණගේ ශ්‍රද්ධාව තියෙනවා මේ මහසෑය ඇතුලේ කතාවේ. මහරහතන් වහන්සේ කියලා සැලසුම්. රහතන් වහන්සේලාගේ සැලසුම් මේක තියෙන්නේ. මේක සාමාන්‍ය කෙනෙකුගේ සැලසුමක් නෙමෙයි. අවුරුදු 5000ක් මේ ශාසනය පවතිනට අදිෂ්ඨාන කරලා තමයි මේ රහතන් වහන්සේලා තමයි මේ නවනීත මැටි අනලා තියෙන්නේ. එහෙමයි. එතකොට රහතන් වහන්සේලා තමයි මේකට අවශ්‍ය පසුබිම සම්පූර්ණ නිර්මාණය කරන්නේ. හොඳටම තේරෙනවා මහසෑයේ පාදම ඔක්කොම සකස් කරලා ඇසළ පොය දවසේ මුල්ගල තියෙනකොට يعني පාදම සකස් කරලා ඉවර වෙලා කරපු මූලික කෘත්‍යයේදී සාමාන්‍ය අඩියකට ආසන්න තඹ පතුරක් මත ඊට පස්සේ රිදී වලින් සම්පූර්ණයෙන් වියනක් මත ඊට පස්සේ නැවත යටින්ම ගඩොල් අතුරලා ඒවා නවනීත මැටි සමග මිශ්‍ර කරලා රහතන් වහන්සේලා තමයි මේ කෘත්‍යයට ඍජුව දායක වෙන්නේ. එහෙමයි සාම. ඒතකොට එහෙම සකස් කරලා මේ මුල්ගල තියෙනකොට රජුරෝ ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් ඉතින් රාජකීය ආභරණ වලින් සැරසිලා මේ සෑමලුවට එනකොට ඒ වෙනුවෙන් මිනිස්සු සූදානම් කරලා තියෙනවා. ඉතින් මිනිසුන්ට මේ සෑමලුවට බසවක් කුලම වැවෙන්න නාන්නේ නැතුව එන්න දීලා නැහැ. එච්චර විතා පාරිශුද්ධ අර්ථයකින් මේක කරලා තියෙන්නේ. මට මතකයි මේ සෑයේ ධාතු නිදාන උත්සවයට මේ වෙනම රාජකීය පිරිසක් යොමු කරලා තියෙනවා. මේ හැම හතර වටින් එන මිනිස්සු වැවෙන් නාවලා හිස රැවුල් බාලා පිරිමි උදවියක නම් සම්පූර්ණ හිස මුඩු කරලා ඔවුන්ට ඊටාම ශ්‍රද්ධාවෙන් මේ මල් ඔවුන්ගේ අතට දීලා මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන අර්ථය මේ සෑමල් මේ අටමස්ථාන භූමිය වටින් කොටින් වටපිටාව හදන්න හරියට රජුරු කැප වෙලා තිනවා. මේ රජුරුන්ගේ ශ්‍රද්ධාවට ඉදිවෙච්ච භූමිය මේක. එහෙමයි ස්වාමීනි. රහතන් වහන්සේලගේ සැලසුම් වලට අනුව ඉදිවෙච්ච භූමිය. දෙවියන්ගේ උපකාරයෙන් ඉදිවෙච්ච භූමිය. මොකද සෑය ඉදි කරනවා කියනකොට රජුරුන්ට තිබ්බ මහ විශාල කනස්සල්ල. තිබ්බ කනස්සල්ල තමයි යුද්ධය ඉවර කරලා මිනිස්සු පීඩාවට පත් කර වෙලා ඉන්නේ. ඉතින් මේ වගේ මහ විශාල සෑයක් හදනවා කියන එක රජුරුන්ට ඒක හිතා ගන්න බැරි වුණා. ඉතින් රජුරු හරි කරුණාවන්ත කෙනෙක්. දුටුගැමුණු රජු කියන්නේ හරි කරුණාවන්ත කෙනෙක්. මොකද මේ මෛත්‍රී බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ වෙන්න කල්ප ලක්ෂයන් පෙරම් පුරාගෙන ආපු උත්තමයෙක්. ඒතකොට මේ රජුරන්ට හිතුණා මේ වගේ මහසෑයක් හදනකොට මිනිසුන්ගේ ආයබදු අය කරන්න වෙනවා. හරි පීඩාවටපත් වෙයි මගේ මේ මිනිස්සු කියලා මිනිස්සු ගැන හරි කරුණාවකින් හිටියේ. ඒතකොට ඒ කරුණාවට තමයි රිදීගම රිදීම ඇවිල්ලා තියෙන්නේ. ගඩොල් මැව්වේ දෙවිවරු. එතකොට මේ මහසෑයේ සම්පූර්ණ මුහුදු යන මිනිසුන්ට මුහුදට යනකොට වෙරළි මැණික් ගොඩ ගහලා තියනවලු. ඒකට ඒව ඔක්කොම අයිති රජුරවන්ට. ඒ කාලේ මිනිස්සු සාක්විදා ගත්තේ නැහැ. රජුරවන්ට ඇවිල්ලා කිව්වා මේ ඔක්කොම එකතු කරලා මේ මහසෑය හදන්න දෙවිවරු ගොඩාක් උපකාර කරලා තියෙනවා. ඒ නිසා අද පවා මේ දෙවිවරු සාදුකාර දෙනවා. ඒ දෙවිවරු සහිත රජුරවන්ගේ උපකාරය ඇතුව මහරහතන් වහන්සේගේ සැලසුමට මේ ඉදි කරපු මේ විස්මිත නිර්මාණය. ඒ නිසා මේ වගේ විස්මිත නිර්මාණයකට ඇවිල්ලා මිනිස්සු එහා පැත්තෙන් ගොඩ වෙලා මෙහා පැත්තෙන් බහැලා යන්න ඕනේ නැහැ. ඒ නිසා මේක මහ විස්මිත තැනක්. එනිසා මේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයකින් භාග්‍යතුන් වහන්සේ සැතපෙන ලීලාවෙන් ධාතුන් වහන්සේලා එ르දීන් පිහිටා තිබෙන තැන රාතන් වහන්සේලාගේ අධිෂ්ඨානයෙන් පහන් දැල්වී තිබෙන සුන්දර අවකාශයක් මේ සෑය ඇතුළේ තියෙන. මේ සාය ගර්භය ගැන කතා කරොත් මේ ස්වනාංශික පැහැදිලි කළා වගේ පැය ගාණක් කතා කරන්න තරම් විස්මිත කාරණා ගොඩක් තියෙනවා. දැන් රාතන් වහන්සේලාගේ සැලසුම් සම්බන්ධ ඉතාම ගැඹුරින් පේනවා මේ සෑයේ මුල්ගල තියෙන වෙලාවේ මේ සෑය රජුරවන්ට ඉතින් හිතේ ශ්‍රද්ධාව වැඩිකමට රත්තරන් කූරක් මැද හිටවලා රිදී හුයකින් තමයි මේක ලකුණු කරා කියන්නේ. එතකොට මේ දහස් ගාණක් ලක්ෂ ගාණක් මහරහතන් වහන්සේලා සමාපatti නැගිටලා මේ සෑයට මල් වලට එකතු වුණා කියනවා. කාශ්මීරයෙන් විතරක් 25000ක් මහරහතන් වහන්සේලා වැඩියා කියනවා. එතකොට ඒ සන්දර්භය ඇතුලේ අපිට පේනවා ඒ සිද්ධිය තමයි කියන්නේ ඒ මහරහතන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ කොයිතරම් අවකාශය වැඩ හිටියද කියනවනම් එච්චර වෙනත් රටවල් වලින් පව මහරහතන් වහන්සේලා වැඩියද කියනවනම් වී පැදුරක් වේල ගන්න එහෙවන වැටුන්නේ නැහැ කියනවා.
එහෙමයි. එච්චර මේ අවකාශයේ මහරහතුන්ගෙන් පිරී ගියා කියනවා. එහෙනම් අපිට තේරෙනවා රහතන් වහන්සේලා මේ සැලසුම කරේ. මේ මහසෑය මීටත් වඩා මං හිතනවා මේ අපින වැලිමලුවටත් වඩා විශාලවට තමයි එදා රිදී හුයකින් රජුරෝ ලකුණු කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි ඒ සිද්ධිය ඇතුලේ මේ මහරහතන් වහන්සේලා දැනගත්ත මෙච්චර එකක් රජුරවන්න කරන්න බෑ. රජුරවන්ට පොඩි කාලයයි තියෙන්නේ. සංස්කාර අනිත්‍ය වෙලා යන ස්වභාවයක් ඇතුලේ රජුරවන්ට ජීවිතය අතහැරෙනවමයි ළඟදී කියලා රජුරෝ දැනගත්තා. මේ මහරහතන් වහන්සේලා දැනගත්තා. ඒ මහරහතන් වහන්සේලා අතර හිටියා මහානුභාව සම්පන්න මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම තමයි සිද්ධාර්ථ කියලා. ඒ සිද්ධාර්ථ මහරහතන් වහන්සේ වැඩේ නතර කරලා සිද්ධාර්ථ මහරහතන් වහන්සේ නතර කරාම රජුර හැරිලා බලලා තිනවා. එතකොට එතන හිටියේ මහරහතන් වහන්සේලා රජුරන්ට කිට්ටුවෙන් හිටියේ මහරහතන් වහන්සේලා කියලා තිනවා. මහරජා ඔය ආනුභාව සම්පන්න සිද්ධාර්ථ කියන මහරහතන් වහන්සේ කියන දෙයක් කරන්න උන්වහන්සේ එච්චර අනුභව සම්පන්නයි කියලා තියෙනවා. ඒතකොට රජුරවන්ට කියලා තියෙනවා මහරජා ඔබට ඔච්චර සෑයක් කරන්න බෑ. මම මේ සක්මන් කරන සක්මනේ මගේ පාසටහන් කැපිලා යන විදිහට ලකුණු කරන්න. ඒ සෑය තමයි ඔබතුමාට කරන්න පුළුවන්. එහෙනම් මේ අද අපි මේ පේන